හරි. අපට අද ඩිස්කස් කරන්න තියෙන මේ පේපරේ හරිද? අපි මේකේ අ, පළවෙනි එක ඩිස්කස් කරා. ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්න ඩිස්කස් කරා. මෙන්න මේ තුන්වෙනි එක තියෙනවා. හරි. හරි. මේකේ බලන්න ප්‍රශ්න මොකක්ද තියෙන්නේ කියලා. Which of the following statement correctly describe the characteristic of the image formed by an object placed in front of a concave mirror and on its focus? හරිද? ප්‍රශ්නය අහන්නේ මොකක්ද? මොකක් හරි ඔබ්ජෙක්ටයක් තියනවලු. හරිද? මොකක් හරි ඔබ්ජෙක්ටයක් තියනවලු කන්කේව් මිර එකක් ඉස්සරහා. හරි. කන්කේව් මිර එකක් ඉස්සරහා තියනවලු. මොකක් මතද? එයාගේ ෆෝකස් එක මත. අන්න එහෙම තිබ්බට පස්සේ එයාගේ හැදෙන ඉමේජ් එක කොහෙද හැදෙන්නේ කියලා තමයි අහන්නේ. හරි. හා. අපි ගියොත් ටෙක්ස්ට් බුක් එකට. හරිද? හරි. මේ තියෙන්නේ කන්කේව් මිර එකක්. එයා ඉස්සරහා තියලා තියෙන ඔබ්ජෙක්ටයක් ෆෝකල් පොයින්ට් එකේ නැත්තම් ෆෝකස් එකේ මෙන්න මේ වගේ. හරිද? එතකොට මේ පැරලල් යන රේ එකක් මොකද වෙන්නේ? රිෆ්ලෙක්ට් වෙනවා ෆෝකල් පොයින්ට් එක හරහා යන විදිහටම. සෙන්ටර් ඔෆ් කර්වේජ් එක හරහා යන කෙනා මෙන්න මේ විදිහට වැදිලා ආයේ ඒ පාරම සෙන්ටර් ඔෆ් කර්වේජ් එක හරහාම යනවා. එතකොට මෙන්න මේ යන රේ දෙක රිෆ්ලෙක්ටඩ් වෙලා යන රේ දෙක අපි කියනවා ඒ දෙන්න හම්බ වෙනවා කියලා. කොහෙද? ඉන්ෆිනිටියේදී, අනන්තයේදී. හරිද? අන්න එතකොට අනන්තයේදී හම්බුනාම හැදෙන ඉමේජ් එක මොකද වෙන්නේ? හැම වෙලේම very large. හරි. very large. එයා inverted එක්කෙනෙක්. ගොඩක් ලොකුයි. යට පැත්තට හැරිලා උඩු යටිකුරු වෙලා. හරිද? හැදෙන්නේ රියල් එකක්. මොකද කණ්ණාඩියෙන් ඉස්සරහට හැදෙන්නේ. එතකොට රියල් ඉමේජ් එකක් තමයි හැදෙන්නේ. එතකොට එහෙන් බැලුවොත් මෙතන තියෙන ආන්සර්ස් ටික චෙක් කරොත් මොකද වෙන්නේ? එයා large. හරි. large. ඊට පස්සේ එයා ඉරෙක්ට් නෑ. හරි. කෙලින් නෙමෙයි තියෙන්නේ ඉන්වර්ටඩ් වෙලා. හරි. ඉන්වර්ටඩ් සහ එයා virtual. හරි. එතකොට large ඉරෙක්ට් වෙන්නේ නෑ. මේ උත්තර දෙකම වැරදි. හරි. ඒතර මෙතන ආන්සර් එකක් නෑ. හරි. මෙන්න මේක තමයි ආන්සර් එක. මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියේ. large inverted සහ virtual වෙච්ච ඉමේජ් එකක් තමයි අපිට හැදෙන්නේ. හරි. ඊට පස්සේ අනිත් එක අපි කතා කරෙත් නෑ. Which is the characteristic of the image formed by an object placed at any point opposite the concave lens? which is the characteristic මොකද characteristic එක image එකේ හරිද placed at any point කොහෙ තිබ්බත් opposite කියලා කියන්නේ පිටිපස්සේ හරි concave lens එක හරිද හරිද which is the characteristic of image formed by an object placed at any point opposite the concave lens concave lens නේ හරි මෙතන කතා කරන්නේ concave lens එක ගැන concave lens එක මොන වගේද කියලා මතක් කරොත් මෙන්න මේ වගේනේ concave lens එක හරි which is a characteristic image formed by an object placed at any point of view. හරි. අපි දන්නවා මෙන්න මේ lens වලට focal point දෙකක් තියෙනවානේ. හරි. එතකොට අපි මේ කොහේ හරි object එකක් තිබ්බොත් හරිද? object එකක් තිබ්බොත් මේකෙදි වෙන්නේ මෙහෙම යන අය මෙයාගේ focal point එක එනවා වගේ එහෙම ඉස්සරහට යනවා. සහ මෙයාගේ center of curvature එක මෙහෙන තියෙන්නේ. අන්න හරි. අපි මේවා එකට lens වල දාගමු. හරි. ඔන්න lens ආවා. අපි මේ තියෙන convex lens convex හරි
මේ ඉන්නේ කන්කේව් ලෙන්ස් එක. හරි. කන්කේව් ලෙන්ස් එකේ ඔන්න. හරිද? කන්කේව් ලෙන්ස් එකේදී මොකද වෙන්නේ? එයාගේ අපි මොකක් හරි මේ කන්කේව් ලෙන්ස් එක හැම වෙලේම ගන්න නිකන් අර රේ ටික විසිරවලා යවන එක. කියන්නේ එක තැනකට ફોකස් කරවන්නේ ඈත් කරන එක තමයි කරන්නේ. හරිද? එතකොට අපි මොකක්ම හරි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් මොකද වෙන්නේ? හරිද? අපි මේ පැත්තෙන් ඇහැ තියලා මේ ලෙන්ස් එකට විරුද්ධ පැත්තෙන් ඔපොසිට් පැත්තෙන් අපි තියනවා මොකක් හරි අපේ ඔබ්ජෙක්ට් එක. හරි. අපේ ඔබ්ජෙක්ට් එක තිබ්බට පස්සේ කොතනද ඉමේජ් එක හැදෙන්නේ? ඒ ඔපොසිට් පැත්තෙම තමයි. හරිද? එතකොට මේක පිටිපස්සේ හැදෙන හින්දා හරි මේකේ රියල් ඉමේජ් එකක් නෙමෙයි හැදෙන්නේ. හරිද? හැදෙන්නේ වර්චුවල් එකක්. හරි. හැම වෙලෙම මොකද්ද? ඔබ්ජෙක්ට් එකට වඩා චූටි. හරි. ඔබ්ජෙක්ට් එකට වඩා චූටි වර්චුවල් ඉමේජ් එකක් තමයි හැදෙන්නේ. හරිද? අප්රයිට් එක්කනේ. හරි. එතකොට ඔයාලා කියන්නේ ඉමේජ් මොකක්ද ඔබ්ජෙක්ට් එක එනකොට හරි. මැග්නිෆයිඩ් වෙන්නේ නැහැ. හරිද? මැග්නිෆයිඩ් වෙන්නේ නැහැ. එයා රියල් වෙන්නේ නැහැ. මොකද පිටිපස්සෙන්නේ තියෙන්නේ. අපි බලන පැත්තට පිටිපස්සෙන් තියෙන්නේ. ඉන්වර්ටඩ් වෙන්නේ නැහැ. එයා ඉරෙක්ට් නේ. එයා කෙලින් තියෙන්නේ නේ. සයිස් මෙයාගේ මෙතන අපි ගත්තොත් ඔබ්ජෙක්ට් එක මෙතන ඔබ්ජෙක්ට් එක මෙතන ඉමේජ් එක හැදෙන්නේ. එතකොට මේ ඔබ්ජෙක්ට් එකට වඩා ඉමේජ් එක පොඩි ඉරෙක්ට් කෙලින් අතර ඒ කියන්නේ උඩ යට මාරු වෙලා නැහැ. මෙයා බලන පැත්තට විරුද්ධ පැත්තේ තියෙන හින්දා මෙයා වර්චුවල්. හරි. හරි. ඊට පස්සේ පහ. පහ බලන්න. The headlamp of automobile has a concave reflecting surface. හරි. concave reflecting surface එක කියන්නේ හරි. මෙතන එන්න reflect scene එකක්. හරිද? reflect surface එකක් concave. හරි. ඔන්න ඔය වගේ. මේ පැත්තේ තමයි රසදිය ගාලා තියෙන්නේ. හරි. In order to direct light to a greater distance the bulb should be placed. හරි. මේ ප්‍රශ්න ටිකක් හොඳ ප්‍රශ්නයක්. හරිද? දැන් දැන් හිතන්න වාහනයක අපි හෙඩ්ලයිට් එක හයි කරනවානේ. හරි. වාහනේ හෙඩ්ලයිට් එක හයි කරද්දි අපිට මොකද්ද වෙන්න ඕනේ? වාහනේ ඉඳලා ගොඩක් දුරට වදින්න ඕනේ නේද? ලයිට් එක වැදුනොත් නේද හොඳ? හරිද? දැන් අර හෙඩ්ලයිට් එකයි ඩිම් ලයිට් එකයි තියෙද්දි ওই ලකුණු දෙක තියෙන්නේ මෙන්න මේ වගේ. හරිද? හෙඩ් එක කියන්නේ ගොඩක් ඈතට වදිනවා. ඩිම් එක ළඟට වදිනවා නේ. එතකොට අපිට ගොඩක් ඈතට ලයිට් රේ යවා ගන්න පුළුවන් නේ. එයාලා මොන විදිහට ගියොත්ද? එයාලා පැරලලි ගියොත්. හරිද? එහෙම කරද්දී අපට ලයිට් රේ පැරලල් විදිහට යවා ගන්න පුළුවන් නේද? මෙන්න මේ කන්කේව් ලෙන්ස් එකේ ෆෝකල් පොයින්ට් එකේ බල්බ් එක හයි කරොත්. ඒක රේ ඩයග්‍රෑම් ටික චෙක් කරලා බලමු. හරිද? රේ ඩයග්‍රෑම් ටික හරි නේද? sorry connects නේද? ෆෝකල් පොයින්ට් එකේ ඉඳලා එන කෙනෙක් මොකද වෙන්නේ? ෆෝකල් පොයින්ට් එකේ ඉඳලා එන කෙනෙක් එයා යවන්නේ පැරලල් කරලා රිෆ්ලෙක්ට් කරන්න. එතකොට දැන් හිතන්න මෙතන බල්බ් එක සෙට් කරා කියලා. අතට බල්බ් එකේ එන හැම ආලෝක කිරණයක්ම මෙන්න මේ විදිහට පැරලල් විදිහට වෙලා මොකද වෙන්නේ? පැරලල් වෙලා ඉස්සරහට යනවා. මෙන්න මේ විදිහට. හරි. තේරුණානේ? හරි. එතකොට ගොඩක් ඈතට අපිට ලයිට් රේ යවා ගන්න ඕන නම් අපි කොහෙද? කන්කේව් සේෆර්ස් එකේ තියන්න ඕනේ. එන්න මෙතන. ෆෝකල් පොයින්ට් එක. හරි. ඊට පස්සේ මේක කතා කරා 6 7. What is the best place to keep hand lens of 20 cm focal length get performance as a magnifying lens?
මැග්නිෆයින් ලෙන්සක්. හරි. හෑන්ඩ් ලෙන්ස. හෑන්ඩ් ලෙන්ස එකේ තියෙන්නේ මොන ලෙන්ස් එකද? අපි බලමු. මොන ලෙන්ස් එකක්ද තියෙන්නේ හෑන්ඩ් ලෙන්ස් එකේ? ම්ම්, ම්ම්, ම්ම්. ඉතින් හරි. හරි. මේ තියෙන්නේ හරි. අපි දන්නවා කන්වෙක්ස් ලෙන්ස් එකක් තමයි තියෙන්නේ හෑන්ඩ් ලෙන්ස් එක. එතකොට අපට එන ඉමේජ් එක හැම වෙලේම මොකද වෙන්න ඕන? හරිද? අපි අපි හෑන්ඩ් ලෙන්ස් එකකින් බලන අපේ ඉමේජ් එක කොහොමද වෙන්න ඕනේ? හා එයා සේම් වෙලා හරිනවද? අපි බලන කෙනා වගේම වෙලා හරියන්නේ නැහැ. හරිද? ඒකට වඩා ස්මෝල වෙලා හරියන්නෙත් නැහැ. මච් ස්මෝල වෙලා හරියන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ තැන් ටිකම හරියන්නේ නැහැ. twice the focal length එක greater than ඒ කියන්නේ focal length එක වගේ දෙගුණයක් දෙගුණයටත් වඩා ඈත අනන්තයි. හරිද? ඔය තැන් තුනම හරියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ focal length එකේ තිබ්බහම ඒක හරියන්නේත් නැහැ. හරිද? ඒක හරියන්නේත් නැහැ. එතකොට අපි මේ ඔක්කොම තැන් ටික අයින් කරා. හරි? මේ ටික ඔක්කොම අයින් කරා. දැන් බලන්න. අපිට එයා ඉන්වර්ටඩ් වෙලා આવොත් ඒත් වැඩක්ද? ඒත් වැඩක් නැහැ. හරිද? එහෙනම් අපි හෑන්ඩ් ලෙන්ස් එකක් පාවිච්චි කරද්දී, ඒ කියන්නේ කන්වෙක්ස් ලෙන්ස් එකක් පාවිච්චි කරද්දී අපි ඒක කන්වෙක්ස් ලෙන්ස් එකක් මැග්නිෆයි එකක් විදිහට පාවිච්චි කරද්දී අපි ඒක තියන්න ඕන කොතනද? ෆෝකල් ලෙන්ත් එකට වඩා අඩු දුරක්. හරිද? ෆෝකල් ලෙන්ත් එකට වඩා අඩු දුරක් තියෙන තැනින් තිබ්බට පස්සේ තමයි අපට අප්‍රයිට් වර්චුවල් ලාර්ජ් ඉමේජ් එකක් හැදෙන්නේ. හරිද? හා එතකොට ඒකට ආන්සර් එකක් තියෙද? හරි. එහෙනම් 20ට වඩා අඩු වෙන්න ඕනේ නේද? ෆෝකල් ලෙන්ත් එකට වඩා අඩු වෙන්න බෑ. එහෙනම් මෙතන 20ට වඩා අඩුවෙන් තියෙන එකම ආන්සර් එක සෙන්ටිමීටර 10 කියන එක. තේරුණාද? හරි. ඒ කියන්නේ මෙන්න මේක ඔය. අපි යාගේ එකට යමු. හරි. මේ තියෙන්නේ ඒකනේ. හරි. ඔන්න මේ තියෙන්නේ අපේ කන්වෙක්ස් ලෙන්ස් එක. හරිද? මේ තියෙන ෆෝකල් පොයින්ට් එක මේ තියෙන ෆෝකල් පොයින්ට් එකට වඩා අඩු දුරකින් දැන් මේලා අපේ ඔබ්ජෙක්ට් එක තියෙන බලන්න. එහෙම තියෙද්දි මොකද වෙන්නේ? හැදෙන ඉමේජ් එක විශාල ඉමේජ් එකක් හැදෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. එයා ගෙනවා ෆෝකල් පොයින්ට් එකට හැදෙන්නේ යා කොහෙද? ඉන්ෆිනිටි එකේ. ඒක සෙට් නැහැ. හරිද? ඊට පස්සේ ඈත් කන්න මොකද වෙන්නේ? ෆෝකල් පොයින්ට් එකෙන් ඈතට ගෙනියන්න මේ වෙන්නේ මොකද්ද? ඉමේජ් එක. හරිද? ඉමේජ් එක මැග්නිෆයිඩ් වෙනවා. නමුත් මොකද වෙන්නේ? එයා ඉන්වර්ටඩ් වෙනවා. ඊට පස්සේ තවත් ඈතට කරන්න මොකද වෙන්නේ? මේකේ සයිස් එක මේ කියන්නේ හැඩ දෙක සමාන වෙනවා. අපිට එහෙම වෙලා නැහැ. මැග්නිෆයි වෙන්න බෑ. කියන්නේ ලොකු වෙන්න බෑ. හරි. එතකොට ඒකත් තේරුමක් නැහැ. මේක ගත්තොම තවත් අරකටත් වඩා පොඩි වෙනවා. එතකොට කොහොමත්ම තේරුමක් නැහැ. හරිද? එතකොට අපි මැග්නිෆයි එකක් විදිහට ලෙන්ස් එකක් පාවිච්චි කරද්දී අපිට වැදගත් වෙන පොසිෂන් එක තමයි ඒ ඔබ්ජෙක්ට් එක තියන්න මෙන්න මෙතන. ෆෝකල් ලෙන්ත් එකට වඩා අඩු දුරකින් කාචේ ෆෝකල් ලෙන්ත් එකයි අතර තියන්න ඕන. හරිද? ඊපස්සේ අට බලන්න. The common feature of a plane mirror, concave mirror and convex mirror is අහනවා common feature එක මොකද්ද? plane mirror එකට concave mirror එකට convex mirror එකට. ඒ කියන්නේ mirror වලට මොකද්ද common feature එක කියලා අහන්නේ. හරි. formation of erect image. නෑ. ඒක හැම වෙලේම වෙන්නේ නෑ. formation of virtual image. ඒක නම් කොහොමද වෙන්නේ නෑ. මොකද ඒක හැම එකටම මොකද මේ කන්කේව් අයට එහෙම ඒක හදාලා නැහැනේ. එයාලා හදනවනේ මේ රියල් ඉමේජ්. හරි. formation of image due to reflection. ඒක නම් හරි. මිරර් එකත් රිෆ්ලෙක්ට් කරනවා කන්කේව් එකයි කන්වෙක්ස්. මිරර් ඔක්කොම මොකද කරන්නේ? රිෆ්ලෙක්ෂන් කරනවා.
හැබැයි අපේ ලෙන්ස් මොකද කරන්නේ රිෆ්ලෙක්ෂන් එකෙන්ද කරන්නේ නෑ නෑ රිෆ්ලැක්ෂන් එකෙන් තමයි ඒ කට්ටිය ඉමේජ් හදන්නේ. At least exist one chance that image is equal to the object. ඒක හැමෝටම සමාන වෙන්නේ නෑනේ. හැමෝටම පොදු වෙන්නේ නෑනේ. කන්කේව් එකේ ඒ කන්වෙක්ස් එක වෙනස් වෙනවා. ප්ලේන් මිරර් එකේ විතරයි අපිට සමාන විදිහට එක්කෙනෙක් එන්නේ. එතකොට මේකට ආන්සර් එක තමයි 3. Formation of image due to reflection of light. ඒක තමයි මේ තුන් දෙනාටම common feature එක වෙන්නේ. හරි. අපි එදා 9 කතා කරානේ. හරි. එතකොට ඔන්න ඒකේ MCQ ටික ඉවරයි. හරි.